තාක්ෂණික නිපුණතා තුළින් අපි නොහිතන විදිහට කාන්තාවන්ට රැකියා අවස්ථා රාශියක් අද ලෝකය තුළ බිහිවෙලා තියෙනවා. මෙහිදී ඔටෝමොබයිල්, බිල්ඩින් මැනේජ්මන්ට් ටෙක්නොලොජීස් වගේ කාන්තාවන්ට ආධුනික ක්ෂේත්‍රවල වෘත්තීය තාක්ෂණික නිපුණතා සඳහා තරුණියන් යොමු කිරීම තුළින් සමාජීය හා ආර්ථිකමය දියුණුවක් ලංකාවට අත්පත් කරගන්න පුළුවන් වගේම ලාංකික තරුණියන්ගේ සිහින සහ අභිලාෂ බලගැන්වීමටත් අපට උපකාර වෙනවා. අද අපි කතාබහ කරන්නේ කාන්තාවන්ට ආධුනික ක්ෂේත්‍රවල තාක්ෂණික නිපුණතා තුළින් රැකියා ලෝකයේ ජයගත් තරුණියන් කිහිප දෙනෙක් ගැනයි. මම චමත්කා. දැනට මම ඩිමෝ ආයතනයේ මර්සිඩීස් බෙන්ස් සේවාංශයේ ටෙක්නීෂියන් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම එන්ජිනියරින් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එකට මම ගොඩක් ආසයි. ඒක නිසාම අපච්චිත් එක්ක මම එක එක වාහන මොඩල් ගැන කතා කරනවා. මේ ආසාව නිසාම මම ඩිමෝ ආයතනයේ ඩැට්ස් එකට සම්බන්ධ වෙලා ඔටෝමොබයිල් මෙකාට්‍රොනික්ස් කෝස් එක සම්පූර්ණ කරා. මෙහිදී මට ප්‍රැක්ටිකල් වගේම තියරි ගැනත් හොඳ දැනුමක් ලැබුණා. මෙම කෝස් එක සාර්ථකව සම්පූර්ණ කරපු නිසා ඩිමෝ ආයතනයේ මර්සිඩීස් බෙන්ස් සේවාංශයේ ටෙක්නීෂියන් කෙනෙක් විදිහට රැකියාව ලැබුණා. වර්ක්ෂොප් එක ඇතුළේදී ගෑනු ළමෙක් විදිහට මට කරන්න පුළුවන් දේවල් සීමා වෙලා නැහැ. මොකද අලුත් ටෙක්නොලොජීස් එක වැඩ කරන නිසා මුළු වර්ක්ෂොප් එකම ටීම් එකක් විදිහට වැඩ කරන නිසා වැඩ තව තවත් පහසු වෙලා තියෙනවා. මම ගර්ල් කෙනෙක් කියලා වෙනසක් නැහැ. ටීම් එකේ අනිත් අය වගේම මමත් වැඩ කරනවා. මගේ ජොබ් එක සම්බන්ධයෙන් ගෙදර අයගේ තියෙන්නේ ඉතා හොඳ ආකල්පයක්. ඒ වගේම මගේ නෑදෑයෝ යාළුවෝ ජොබ් එක ගැන අහුවාම මම ඔටෝමොබයිල් ටෙක්නීෂියන් කෙනෙක් කියලා කියද්දී මට හරිම ආඩම්බරයක් දැනෙනවා. මොකද මේ වගේ ෆීල්ඩ් වලට එන්න අවශ්‍ය වන්නේ පැෂන් එක. ඇත්තටම මේ වගේ ෆීල්ඩ් වලට එන්න ඔයාලට අවශ්‍ය කරන්නේ පැෂන් එක විතරයි. ඊට පස්සේ ඔයාලට හිතා ගන්න බැරි විදිහට ඉහළට යන්න අවස්ථා හම්බ වෙනවා. මම ටීනා මදුෂානි. මට නිතරම අවශ්‍ය කරේ වෙනස් දෙයක් කරන්න. ඒ නිසායි මම ඩිමෝ ආයතනයේ පවතින ඩිමෝ ඔටෝමොබයිල් ට්‍රේනින් ස්කූල් එකට සම්බන්ධ වෙලා සර්ටිෆිකේට් කෝස් එක සම්පූර්ණ කළේ. මෙහිදී මට ඔටෝමොබයිල් අංශය ගැන හොඳ දැනුමක් ලැබුණා. මට ඩිමෝ ආයතනයේ ටාටා ස්පෙයා පාර්ට්ස්, කොමොට්සු, බොමැක් වගේ හෙවි මැෂිනරි බ්‍රෑන්ඩ්ස් වල අමතර කොටස් අංශයේත් අලෙවි නිලධාරියක් විදියට කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. දැන් මම ඩිමෝ ආයතනයේ මර්සිඩීස් බෙන්ස් සේවාංශයේ සර්විස් ඇඩ්වයිසර් කෙනෙක් විදියට වැඩ කරනවා. ඇත්තටම මට සාමාන්‍යයෙන් ගැහණු අය වැඩිපුර තෝරගන්නේ නැති ෆීල්ඩ්ස් ගණනාවකම සේවය කරන්න පුළුවන් උනේ මම ඔටෝමොබයිල් පිළිබඳ ඩැට්ස් ආයතනයෙන් ලබාගත් ජාත්‍යන්තර තලයේ පුහුණුව නිසාමයි. මං හිතනවා මර්සිඩීස් බෙන්ස් වගේ බ්‍රෑන්ඩ් එකක වැඩ කරන්න ලැබීම ගොඩක් පිරිමි ළමයින්ගේ හීනයක්. හැබැයි ගැහැණු ළමයෙක් වෙලා මට ඒ සීනය සැබෑ කරගන්න පුළුවන් වුණා. මම අද මර්සිඩීස් බෙන්ස් රථ හිමියන්ට ඒගොල්ලන්ගේ වාහන සේවා කටයුතු කරන්නේ කොහොමද? මොන වගේ සේවාවක්ද කරගන්න ඕනේ? වාහනේ හොඳම තත්ත්වයේ පවත්වා ගන්න කොහොමද කියලා උපදෙස් ලබා දෙනවා. ගැහැණු ළමයින්ට මේ විදිහට තාක්ෂණික නිපුණතා හරහා Taman කැමති හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. අනිත් එක මේ වගේ ස්කිල් බේස් ජොබ් වලට හොඳ ඉල්ලුමක් සහ පිළිගැනීමක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ හොඳ උත්සාහයක් සහ පුහුණුවක් විතරයි. හායි. මම තිලිනි ගුණසේකර. මම දැන් ඕස්ට්‍රේලියාවේ මර්සිඩීස් බෙන්ස් ගෝල්ඩ් කෝස්ට් ආයතනයේ ඔටෝමොටිව් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට සේවය කරනවා. මට පහසුවෙන් ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් වුණේ ඔටෝමෝටිව් වගේ ෆීල්ඩ් එකක් තෝරගත්ත නිසාත් ඩැට්ස් වගේ ආයතනයකින් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලැබපු නිසා. මට පොඩි කාලේ ආසාවක් තිබ්බ එයාර් ෆෝස් එකට ජොයින් වෙලා එයාර්ක්‍රාෆ්ට් එන්ජිනියරින් කරන්න. හැබැයි මගේ උස ප්‍රශ්නයක් නිසා මට ඒ අවස්ථාව අහිමි වුණා. මගේ තව ආසාවක් තිබ්බා ඔටෝමෝටිව් ෆීල්ඩ් එකට. මොකද මගේ තාත්තා ඔටෝමෝටිව් වර්ක්ෂොප් එකක් කරේ. ඉතින් ඒ ආසාව නිසා මම ඩැට්ස් එකට ජොයින් වුණා. ඩැට්ස් එකේ ඔටෝමෝටිව් මෙකාට්‍රොනික් කෝස් එක මම කරා. ඒ කෝස් එක ෆොලෝ අප් කරන් පස්සේ මට පුළුවන් වුණා මර්සිඩීස් බෙන්ස් ආයතනයේ ටයර් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ජොයින් වෙන්න. හැබැයි ඒ ජොබ් එක මට හම් වෙනකොට ගොඩක් අය කිව්වේ නෑ ඒක කරන්න බෑ මෙයා පොඩි වැඩි. ගෑනු ළමෙක්ට ඒක කරන්න බෑ. එහෙම කියලා. හැබැයි ඒ කිසි දෙයක් ප්‍රශ්නයක් වුණේ නෑ. මම එම ආයතනයේ අවුරුදු 5ක් කාලයක් සේවය කරා. ඉතින් ඒ වගේ දුර ගමනක් යන්න කිසිසේත්ම ගෑනු ළමයේද පිරිමි ළමයේද කියන එක ප්‍රශ්නයක් වුණේ නැහැ.
මේ විදිහට තාක්ෂණික නිපුණතාවලින් අපේ රටේ සමහර තරුණියන්ගේ ජීවිත වෙනස් කරලා තියෙන හැටි දැක්කම පේනවා රටේ සිටින අනිත් තරුණියන්ටත් පාසල් කාලය තුලදීම මේ පිළිබඳව දැනුවත් කිරීම සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන තරුණියන් ඒ ආශ්‍රිත පාඨමාලා සඳහා යොමු කිරීම වගේම සමාජය තුළ ගැහැණු ළමුන් මෙවැනි ශ්‍රේෂ්ඨ සඳහා යොමු වීම පිළිබඳව ඇති වැරදි ආකල්ප වෙනස් කිරීමත් ඉතා වැදගත් වන බව. ඒ වගේම තරුණියන්ට තාක්ෂණික නිපුණතා තුළින් ආත්ම විශ්වාසයෙන් යුතුව ලොව ජයගන්නට සහය වීමත් ජාතික තලයේ වගකීමක් ලෙස මනාව පැහැදිලි වෙනවා.